සෙනහසේ අත්වැල වැඩසටහන යටතේ අංගොඩ දෙල්ගහවත්ත ජිනවංසාරාම විහාරස්ථානයට අනුබද්ධව පවත්වාගෙන යන ග්‍රාම සංවර්ධන සමිතිය, විහාරස්ථ පුළඟන සමිතිය, දායක සභාව, ආපදා කමිටුව එකතු වෙලා ග්‍රාම නිලධාරීතුමියගේ මූලිකත්වයෙන් ශාස්ත්‍රපති, අධ්‍යාපනපති පූජ්‍ය දුමරගම්ම සුමනවංශ නාහිමියන්ගේ මූලික අනුශාසකත්වයෙන් පළාතේ අවසන් වුණු ජනතාවට මූලිකවම අපි ඇඳුම්, වියලි ආහාර, සහනාධාර ලබා දුන්නා. ඒකෙන් දෙවන කොටස විදියට පළාතෙන් බාහිරව ගිරිවිල ප්‍රදේශයේ අවසන් වුණු පාසල් දරුවන් වෙනුවෙන් පාසල් උපකරණ, පාසල් ඇඳුම්, වියලි ආහාර ලබා දීමට යන සූදානම් වන උටයි පුදනා දේශයට වැරවෙරදී නිතියෙන් පන ගැහෙනා හදවතට සිය පනදී රකීමින් නොහැක්කක් නොමැති වග ලොවටම කියමින් පින්බඳීවි ජාතියට ලයෙහි හොවා රකීමින් එකට බැඳන් අපි රැකෙමු, අපි රකීමු රණවිරු සෙනේ අරන් උන් රකී මිනිස් වග ඉසිවර වරමාරන් උන් ඇනින් නැකිට පිරුණමට පුදමු අභිමන් නොහැක්කක් නොමැති වග ලොවටම කියමින් පින්බඳීවි ජාතියට ලයෙහි හොවා රකීමින් නොවටි ගැටි සිටිමු නොවැටි එක්වී හැමෝම එකට යුතුකම එක්කොට රටට මේ රට නිසාගනා කිසිවක් නැත අපට හැඟුම් බලයි ශ්‍රී ලංකා වන්දනීය ශ්‍රී ලංකා හැඟුම් බලයි ශ්‍රී ලංකා වන්දනීය ශ්‍රී ලංකා හොඳයි, සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක්. මේ අවස්ථාවේදී අපේ කුලී ශාන්තානා විද්‍යාලයට පැමිණි දෙල්ගහවත්ත කොළඹ ජිනවංසාරාමය දෙල්ගහවත්ත සුමන වංශහිමිට ප්‍රධාන ස්වාමීන් වහන්සේට මම ස්තුතිවන්ත වෙනවා. අද දින මේවා සම්බන්ධීකරණය කිරීම පිළිබඳව අපේ පාසල ළමයි 300ක් ඉන්න පාසලෙන් ළමයි 100ක් විතර වගේ අපහසුතාවයට පත් වෙලාවේදී දුර බැහැරක ඉඳලා කිලෝමීටර් 100 ගානකට වගේ ප්‍රමාණයට වඩා ප්‍රමාණයක් ඇවිල්ලා
අපේ පාසලට මේ වගේ උපකාරයක් කිරීම පිළිබඳව මා ස්තුතිවන්ත වෙනවා. ඒත් එක්කම මේ සම්බන්ධීකරණය කරා අපේ කතිකාචාර්ය දසනායක සර් එතුමාටත් මා ස්තුතිවන්ත වෙනවා මේ ප්‍රජාව සහ ඒ අය එකතු වෙලා කරපු මේ පාසල වෙනුවෙන් ප්‍රජාව වෙනුවෙන් මේ අවස්ථාවේදී මේ දක්වපු සහයෝගයට මා ස්තුතිවන්ත වෙනවා. පාසලක් වශයෙන් කුලී ශාන්තානා විද්‍යාලය කුලියාපිටිය ප්‍රදේශයේ ආසන්නයේ තියෙනවා පොඩි ඔයක්. ඒ ඔය පිටාර ගැලීම හේතු කරගෙන පාසලට හානි සිදු වුණේ. නමුත් පාසලේ ඉගෙන ගන්න ළමයින්ට දැඩි හානි සිදු වුණා. ළමයින්ගේ ජීවිත හානි නැති වුණත් දේපල හානි පොත්පත් ඒ සඳහා උදව් උපකාර කරපු මෙම දහම් පාසල සහ මෙම විහාරස්ථානයේ මානවත වාරයක් ස්තුතිවන්ත වෙනවා. ඔවුන්ගේ සියලු කටයුතු සාර්ථක වේවා කියලා මා ප්‍රාර්ථනා කරනවා.